මේ තියෙන ලංකාවේ අඩුම ප්‍රයිස් එක කරගන්න පුළුවන් හොඳම මයික්‍රොෆෝන් එක. මේ තමයි Boya BY-M1 කියන ලෙවලිය මයික්‍රොෆෝන් එක. මේ මයික්‍රොෆෝන් එක Boya බ්‍රෑන්ඩ් එකේ ඔරිජිනල් මයික්‍රොෆෝන් එක නිසා මේ ප්‍රයිස් රේන්ජ් එකට ගන්න තියෙන අනිත් මයික්‍රොෆෝන් වලට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයත් කන්ටෙන්ට් ක්‍රියේටර් එකෙක් නම් දන්නේ නැති වීඩියෝ ක්වොලිටි එකට වඩා ඔඩියෝ ක්වොලිටි එක ගොඩක් වැදගත් කියලා. මම මේ වෙනකම් මගේ වීඩියෝ වල ඔඩියෝ රෙකෝඩ් කරේ මම වීඩියෝ කරන Redmi 15C ෆෝන් එකේ එන ඉන්බිල්ට් මයික්‍රොෆෝන් එකේ. මම මේ කතා කරන ශබ්දය වලට ඇහෙන්නේ ඒ මයික්‍රොෆෝන් එක හරහා. ඉතින් මේ මයික්‍රොෆෝන් එකේ ඔඩියෝ අවුට්පුට් එක එච්චර හොඳ නැති නිසා මම හොඳ කොළ මයික් එකකට ස්විච් කරන තීරණය කරා. එතකොට තමයි මට හම්බුනේ මේ Boya BY-M1 කියන ලෙවලිය මයික්‍රොෆෝන් එක. මේ මයික් එක ලංකාවේ ගොඩක් ෂොප් වල රුපියල් 6000ට ආසන්න ප්‍රයිස් එකකට තමයි සෙල් වෙන්නේ. ඒ ෂොප් අතරින් මම මේ මයික් එක ඕඩර් කරේ Gadget City එකෙන්. මෙන්න මේ වගේ පැක් එකක තමයි මට Gadget City එකෙන් මේ මයික් එක ඩිලිවර් වෙලා තියෙන්නේ. අපි දැන් මේ පැක් එක අන්පැක් කරගෙන බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් දැන්ම දාන්න වීඩියෝ එකට ලයික් එකක්, ඒ වගේම ඔයා මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් දැන් පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් දෙන bell icon එක ඕල් දාගන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක වටනවා නම් යාළුවන්ට share කරන්න. එහෙනම් අපි දැන් යමු අද වීඩියෝ එකට. මට Gadget City එකෙන් මේ මයික් එකවල තියෙන මෙන්න මේ පැක් එක මම දැන් අන්පැක් කරගන්නවා. ඒක ඇතුළේ මේ air bubbles තියෙන පැක් එක මේ box එක පැක් කරලා වෙලා තියෙනවා. මේ box එක air bubbles තියෙන පැක් එක රැප් කරලා තියෙන නිසා මේ පැක් එක බිම වැටුණත් මේ box එක ඇතුළේ තියෙන දේවල් වලට මුකුත්ම වෙන්නේ නැහැ. මම දැන් ඒ පැක් එකත් මේ විදිහට කතුරෙන් කපාගෙන අයින් කරගන්නවා. ඒ පැක් එක තුළ මේ box එක විතරයි බලා ගන්න පුළුවන් උනේ. අපි දැන් මේ box එකත් unbox කරගෙන බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. box එකේ ඉස්සරහින්ම Boya BY-M1 කියලා මේ මයික් එකේ නම සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මම දැන් මේ box එක මෙන්න මේ විදිහට unpack කරගන්නවා. box එක ඇතුළේ මේ මයික් එක මේ වගේ පොඩි බෑග් එකක දාලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක මේ වගේ paper works වගේකුත් ඇවිල්ලා තියෙනවා. ඒ බෑග් එක ඇතුළේ මේ විදිහට මම ඕඩර් කරපු මයික් එක බලා ගන්න පුළුවන්. මේක මේ වගේ පොඩියට තිබුණාට මේ මයික් එකේ වයර් එක මීටර් 6ක් දිගයි. ඒත් එක්ක මේ වගේ පොඩි පැක් වගේ එක තවත් මොන හරි දේවල් වගේක් ඇවිල්ලා තියෙනවා. අපි ඒ ටිකත් අන්පැක් කරගෙන බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ එක පැක් එකක් ඇතුලේ මේ මයික් එකට දාන ස්පොන්ජ් එකයි තව පොඩි බැටරි එකකුයි ඇවිල්ලා තියෙනවා. මම මේ බැටරි මොකද්ද කරන්න කියලා වීඩියෝ එකේ ඉස්සරහට කතා කරන්නම්. මෙන්න මේ වගේ මයික් එකක් තමයි අර box එක ඇතුලේ බලා ගන්න පුළුවන් උනේ. මම මේ වීඩියෝ එකෙන් කලින් කිව්වා මේ මයික් එකේ වයර් එක මීටර 6ක් දිගයි කියලා. අපි දැන් බලමු මේ මයික් එකේ වයර් එක මෙච්චර කියන තරම් දිගද කියලා. මම මේ වයර් එක මීටර 6ක් දිගද කියලා බැලුවේ නෑ. ඒ වුණාට ඔයාලට හිතා ගන්න පුළුවන් මේ වගේ තියෙන වයර් එකක් කොච්චර දිගද කියලා. ඔයත් සමහර විට කල්පනා කරන්න ඇති මේ මයික් එකේ තියෙන මේ සිලින්ඩර් එක හැඩ එක මොකක්ද කියලා. මේ තමයි මේකේ කන්ට්‍රෝල් ටියුබ් එක. මේ මයික් එකේ අන්බොක්සිං එකේදී අපිට බලා ගන්න පුළුවන් වුණ අර පොඩි බැටරි එක මේකට තමයි දාන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට මේකේ උඩ කෑල්ල අයින් කරලා තමයි මේ බැටරි එක දාන්න තියෙන්නේ. මේ කන්ට්‍රෝල් ටියුබ් එකේ පොඩි ස්විච් එකක් බලා ගන්න පුළුවන්. මේකේ උඩ කැමරාස් කියලත් යට ඔෆ් ඕ ස්මාර්ට්ෆෝන්ස් කියලා තියෙනවා. ඔයා මේ මයික් එක කැමරා එකට කනෙක්ට් කරලා රෙකෝඩ් කරනවා නම් මේ ස්විච් එක උඩට දාන්න ඕන. අපි මේ කන්ට්‍රෝල් ටියුබ් එකට දාපු පොඩි බැටරි එක ඕන වෙන්නේ ඔයා කැමරා එකකින් රෙකෝඩ් කරනවා නම් විතරයි. ඔයා ස්මාර්ට්ෆෝන් එකකින් රෙකෝඩ් කරනවා නම්
ඒකේ තියෙන බැටරි එකෙන් මේකට පවර් එක දෙනවා. ඔයාට මේකේ තව මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා තියෙන්නේ ඔයාට මේ කන්ට්‍රෝල් ටියුබ් එක ඔයාගේ ඇඳුමේ කොහේ හරි මවුන්ට් කරගන්න. මේ මයික් එකේ වයර් එක කොටස් දෙකකට ඇවිල්ලා තියෙන නිසා මේක ගොඩක් වැදගත් වෙනවා. මම දැන් මේ කතා කරන සද්දය ඔයාලට ඇහෙන්නේ මම මේ වීඩියෝ කරන Redmi 15C ෆෝන් එකේ එන ඉන්බිල්ට් මයික්‍රොෆෝන් එකෙන්. මම දැන් මේ Boya BY-M1 මයික් එක දැන් මම රෙකෝඩ් කරන ෆෝන් එකට ප්ලග් කරගන්නවා. මම දැන් මේ කතා කරන සද්දය ඔයාලට ඇහෙන්නේ මේ Boya BY-M1 මයික් එකෙන්. ඔයාලට හිතා ගන්න පුළුවන් මේ මයික් එකේ සවුන්ඩ් එක මොන වගේද කියලා. මේ මයික් එක ප්ලග් කරන්න කලින් තිබ්බ සවුන්ඩ් එකයි දැන් තියෙන සවුන්ඩ් එකයි ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. අපි දැන් බලමු මේ බොක්ස් එකේ මොනවද මේ මයික් එක ගැන වැඩි විස්තර සඳහන් කරලා තියෙන්නේ කියලා. බොක්ස් එක උඩින්ම Boya logo ඇවිල්ලා තියෙනවා. ඊට යටින් මේ මයික් එකේ ලස්සන ඉමේජ් එකක් එක්ක ලැවලියර් මයික්‍රොෆෝන් කියලා සඳහන් කරලා තියෙනවා. මේ මයික් එක මේ Boya BY-M1 එකේ new version එකකින් හින්දා මේ මයික් එක ඔරිජිනල් එකක්ද කියලා වෙරිෆයි කරගන්න වෙරිෆිකේෂන් QR කෝඩ් එකක් ඇවිල්ලා නැහැ. ඒ වුණාට මේකේ පිටිපස්සේ වෙනම වෙරිෆිකේෂන් කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ මයික් එකේ ඉමේජ් එකට යටින් superb sound for presentations and video recording කියලා ඇවිල්ලා තියෙනවා. ඊට එහා පැත්තෙන් BY-M1 කියලා මේ මයික් එකේ නම සඳහන් කරලා තියෙනවා. ඊට යටින් මේ මයික් එක ක්ලිප් කරන් ඉන්න කෙනෙක්ගේ ඉමේජ් එකකුත් ඇවිල්ලා තියෙනවා. මේ මුල්ලේ කෙරවලෙන්ම compatibility with කියලා මේ මයික් එක කනෙක්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන් devices මොනවද කියලා පොඩියට ඇවිල්ලා තියෙනවා. මේ බොක්ස් එකේ එහා පැත්ත බලද්දී for smartphones, camo codes, DSLR, audio records, PC, etc කියලා ඇවිල්ලා තියෙනවා. ඊට යටින් BY-M1 කියලා ආයමත් මේ මයික් එකේ නම සඳහන් කරලා තියෙනවා. ඊට යටින් Boya කියලා මේ බ්‍රෑන්ඩ් නේම් එකත් සඳහන් කරලා තියෙනවා. මේ බොක්ස් එකේ යටපැත්ත බලද්දී features කියලා compatibility with smartphones, DSLRs, camo codes, audio records, computers, etc කියලා ඇවිල්ලා තියෙනවා. ඊළඟට high quality omnidirectional condenser microphone කියලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඊට යටින් low handling noise කියලාත් ඇවිල්ලා තියෙනවා. ඒකේ තවත් points වගේක් තියෙනවා. ඊළඟට specifications කියලා තව ටේබල් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ දේවල් තමයි මට අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. වීඩියෝ එක වටනවා නම් දැම්ම දාන්න වීඩියෝ එකට ලයික් එකක්. ඒ වගේම ඔයා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක කෝල් දාගන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක වටනවා යාළුවන්ට share කරන්න. අලුත් වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු.